දුබායි රැල්ල. මේ අජමාන් රැල්ල. මේ රැල්ලට හරි කමන්නේ ගහගෙන ඇවිල්ලා නැවතිලා තියෙන්නේ කොතනද? බනහන්. මේ මොකක්ද? මොකක්ද මේ හාස්කම? මේ තමයි ධර්මයේ ආශ්චර්ය. වෙන මොකක්ද? මේ තමයි බෝධිසත්වය අසංඛේය වූ කල්ප ලක්ෂ 4 පාරමිතා සම්පූර්ණ කරලා ලෝකවාසී සත්‍යය වෙනුවෙන් නිකලස් ශ්‍රී මුකෙන් දේශිත ධර්මයේ උවමනාව වෙච්ච වෙලාව මේ තමයි මිනිස්සුන්ට නිවෙන්න ඕන අවස්ථාව. පින්නතුනි මේකට තමයි ධර්මයේ කියන්නේ. අහලත් ඇති අර ධර්මයේ ගුණ කියනද අර කියනවනේ සම්දිට්ඨිකෝ කියලා. ධර්මයේ ගුණ සාදෘෂ්ටිකයි. වෙන මොකක්ද මේ කියන්නේ? අස්පනා පිට ප්‍රතිඵල ලැබෙන සුළුයි. මේ ධර්මයේ ගුණය මේ දේශ පැතිරුණා ඒකේ ප්‍රතිඵලය තමයි මිනිස්සු තවත් ධර්මයේ වැළඳ ගන්නවා. මම උද්දෘත කරපු පාලි පාඨය මිනිස්සුන්ට අවබෝධයක් තියෙනවනේ නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුහාමුදුරුවන්ගෙන් තොර වෙන සරණක් කොහෙන්ද තියෙන්නේ? මේක හදාගන්න ජීවිතේ සැනසෙන්න කියලා මොකක් හරි තීරණයක් ගත්තා නම් ජීවිතේ සැපට සනීපට කියලා මොකක් හරි සමෘද්ධිය පතා මොකක් හරි තීරණයක් ගත්තා නම් අපි එතනදී අපිට ඒක මගහැරෙනවා, අපි ඒකෙන් ෆේල් වෙනවා, අපේ බලාපොරොත්තු අපේ ප්‍රතිරූප විනාශ වෙනවා. අවසානයේ ගිහිල්ලා අපේ පිහිටට හිටින්නේ මොකක්ද? බුදුහාමුදුරුවෝ විතරයි. මම මේක කියන්නේ අත්දැකීම.